Hello everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් මම අද ෂෙයා කරගන්නේ hotel stay experience එකක්. අපි මේ විදිහට check in උනේ Marine Bay Colombo hotel එකට. ඉතින් යමුද මාත් එක්ක පොඩි room tour එකක්. අපි මේ විදිහට book කරේ premium sea view room එකක්. ඉතින් මේ රූම් එක ගැන කියනවා නම් හොඳට ස්පේස් එක තියෙනවා, ඒ වගේම හරිම ක්ලීන්. රූම් එකට ඇවිල්ලා ටිකක් වෙලා මහන්සි ඇරලා අපි දෙන්න ඩිසයිඩ් කරේ පොඩ්ඩක් එළියේ ඇවිදිමු කියලා. ඉතින් ඉර බැහැගෙන යනකොට මෙතන හරිම ලස්සනයි. Marine Bay Colombo hotel එක තියෙන්නේ බම්බලපිටිය රේල්වේ ස්ටේෂන් එකට කිට්ටුවම. ඉතින් අපි දෙන්න මේ හවස් වෙන්න යන්නේ මේ කිට්ටුව තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් පොඩ්ඩක් try කරන්න. ඉතින් අපි දන්නවනේ බම්බලපිටිය ස්ටේෂන් එක කියන්නේ වීක්ඩේස් වලට සෙනග පිරුණු තැනක්. හැබැයි අපි මේ යන්නේ සෙනසුරාදා දවසක. එදා නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. ඒත් එක්කම කෝච්චි පිස්සුව කියන්නේ මිනිස්සුන්ට හැදෙන්න හොඳ නැති පිස්සුවක් මම නම් හිතන්නේ. හවස 5:30ට 6ට වගේ ඇති. ඉතින් ස්ටේෂන් එකෙත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැති නිසා අපි දෙන්න පොඩ්ඩක් වාඩි වෙලා මේ අහසයි මුහුදයි දිහා බලාගෙන හිටියා. ඊළඟට අපි දෙන්න මේ හිමින් යන්නේ ඇම්ස්ටර්ඩම් ස්ට්‍රීට් ෆුඩ් try කරන්න. අපි වීඩියෝස් වල දැක්කා මෙතන හරිම රීසනබල් ප්‍රයිස්, ඒ වගේම රසයි කියලා. ඉතින් ඇත්තටම මෙතන ෆුඩ්ස් රසයි. ඔයාලා මෙතනට ගියොත් අනිවාර්යෙන්ම මෙයාලගේ චීස් කෝන් එක try කරන්න. ඒක මාරම රසයි. මෙතන ටිකක් වෙලා ඉන්නකොට අපි දෙන්නට එකපාරට අයිඩියා එකක් ආවා. දැන් අපි ගෝල් ෆේස් යන් කියලා. ඉතින් අපි දෙන්න ගෝල් ෆේස් ආවා. ගෝල් ෆේස් එකේ ටිකක් ක්‍රවුඩ් එක හිටියා. ඉතින් ගෝල් ෆේස් ඇත්තටම ලස්සන රෑට තමයි. මෙතනින් නම් අපි දෙන්න මුකුත් කෑවේ නැහැ. ආපු නිසා පොඩි වඩේ එකක් කෑවා. ඊට පස්සේ අපි දෙන්න OGF එකට ගියා. මොකද මට ක්‍රේප්ස් බඩිකින්නක් ආවා. ඒත් එක්කම හස්බන්ඩ්ට චායි බඩිකින්නක් ආවා. එතන ගොඩ වෙලාවක් අපි හිටියේ නැහැ. අපි ඩිනර් එක මේ හොටෙල් එකෙන් ගමු කියලා හිතාගෙන රූම් එකට ආවා. ඉතින් මේ තියෙන්නේ මගේ මෝර්නින් view එක. ඉතින් මේ ඩේ එක ගත්තොත් ඇත්තටම මට ස්පෙෂල් ඩේ එකක්. මොකද අද තමයි මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. අපි දෙන්න මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න රෙඩි වෙන ගමන් ඉන්නේ. එයා දන්නේ නෑ මං එයාට පුංචි සර්ප්‍රයිස් එකක් ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. මේ හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරන්නම ඕනේ. මාර රසයි ඒ කෑම. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තෙත් හොටෙල් එකෙන්, ඩිනර් එක ගත්තෙත් හොටෙල් එකෙන්. ඇත්තටම කෑම මාරම රසයි. highly recommend කරන්න පුළුවන් තැනක්.
මේ විදිහට තමයි මම එයාට පුංචි සර්ප්‍රයිස් එකක් දුන්නේ. ඇත්තටම එයා මේක දැනගෙනම හිටියේ නැහැ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දෙන්න පූල් එකට යන්න රෙඩි වුණා. මරයින් බේ හොටෙල් එකේ පූල් එකක් නැහැ. ඔයාලා පූල් යූස් කරනවා නම් ඔයාලා යන්න ඕනේ මෙයාලගේම අනිත් හොටෙල් එක මැන්ඩරීනා කොලම්බෝ. ඒක ගෝල්ඩ් රෝඩ් එකේ තියෙන්නේ. එතනට ගිහිල්ලා ඔයාලට පූල් එක යූස් කරන්න පුළුවන්. මේ විදිහට පූල් එකෙත් පැයක් වගේ ඉඳලා අපි දෙන්න ආයෙම රූම් එකට ආවා. ඇවිත් අපි චෙක් අවුට් වෙන්න රෙඩි වුණා. මේ හොටෙල් එක ගැන කියනවා නම් මෙයාලගේ ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි. කෑමත් මාර රසයි. ඕවරෝල් ගත්තාම හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. ඉතින් ඔයාලා කොලම්බෝ ඇවිල්ලා කොහේ හරි ස්ටේ වෙන්න හොයනවා නම් මරයින් බේ කොලම්බෝ කියන්නේ හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා එන්ජොයි කරා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.